Apple කම්පැනි ලෝකෙටම හොරෙන් එයාලගේ ෆෝන් එකක් එළියට දැම්ම ගිය මාසේ නෙමෙයි මේ මාසේ දෙවෙනිදා. ඉතින් මාර්තු මාසේ දෙවෙනිදා එයාලා ලෝකෙටම ලොන්ච් කරා Apple 17e ෆෝන් එක. මොකද්ද මේ 17e එක? ඇයි ඒක හොරෙන් ලොන්ච් කරේ? කු ලොන්චින් ඉවෙන්ට් අරවා මේ ඕගනයිස් නොකර එයාලා නෝමලි මාකට් එකට එයාලා ප්‍රොඩක්ට් එක එළියට දැම්මා. මේ 17e කියන්නේ Apple 17 ලගේ ඉකොනොමි. E කියන්නේ ඉකොනොමි කැටගරි එකේ. ඩොලර් 599ක් වගේ මුදලකට GB 256 වේරියන්ට් එක ගන්න පුළුවන්. එමෙ ඩොලර් 799ක් වගේ මුදලකට GB 599 වේරියන්ට් එක මිලදී ගන්න පුළුවන්. එතකොට මේක Amazon ලගේ prices. එතකොට ලංකාවේදී ඊට වඩා වැඩි වෙනවා. එතකොට මේ ෆෝන් එකේ network ගැන කතා කරොත් මේකේ nano sim එකක් දාන්න පුළුවන්, eSIM දෙකක් දාන්න පුළුවන්. හැබැයි එක වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් sim දෙකක් විතරයි. හරිද? eSIM දෙකක් ඕන නම් use කරන්න පුළුවන්. නැත්නම් nano sim එකයි eSIM එකයි පාවිච්චි කරන්න පුළුවන්. 5G capabilities ඇවිල්ලා තියෙනවා. Apple Pay, Google Play ඔය වගේ තියෙන pay service එක කියන්නේ NFC support එකත් එක්ක මේ ෆෝන් එක launch වෙලා තියෙන්නේ. මේකේ සරලවම 48 megapixel සුපිරි හොඳ කැමරාවක් දීලා තියෙනවා. 4K 60 fps record කරන්න පුළුවන්. 4K 60 fps feature එක දීලා තියෙනවා. ඉතින් ඒක මාර්ම වැදගත් content creation වලට අලුතෙන් එන කෙනෙක්ට යන්න පුළුවන් හොඳ ෆෝන් එකක් විතර මේ කිසි කදක් නැතුව කියන්න පුළුවන්. ඒකෙත් මෙයාලා titanium frame නෙමෙයි aluminium frame එකකට back වෙලා තියෙනවා. එතකොට මේකෙත් glass sandwich එක කියන්නේ ඉස්සරහත් glass පිටිපස්ස glass aluminium frame එකක් තමයි තියෙන්නේ. IP68 දීලා තියෙනවා 6 meters 30 minutes වගේ water resistant තියෙනවා කියලා මෙයාලා කියනවා. ඉතින් මෙයාලා ඉතින් මේ පාර ceramic shield 2 කියන සුපුරුදු protection එකකට ගිහිල්ලා තියෙනවා display එකට. ඉතින්ලා තියෙන island cutout එක ගන්න නෙමෙයි. සුපුරුදු Apple ලගේ අර ලොකු notch එක තමයි මේ සැරේ දීලා තියෙන්නේ. අඟල් 6.1 display එකක්. ඒතකොට දැන් කාලේ තියෙන ගොඩාක් budget phone වල තියෙන්නේ Android ලගේ තියෙන entry level phone වල තියෙන display එකට වඩා ටිකක් පොඩි අතට compact. එතකොට video create කරන්න content creation වලට වගේ මේ phone එක බලන කෙනෙක්ට ඇත්තටම ඒක අතේ hold කරගන්න ලේසි. මේක display එකකින් ඇවිල්ලා තියෙන Apple ලගේ එයාලටම ආවෙනික වෙච්ච Super Retina XDR OLED panel එක. මේකේ HDR10 පහසුකම දීලා තියෙනවා. 1200 nits peak brightness එකකුත් මේ display එකේ දීලා තියෙනවා. එතකොට outdoor visibility ගැන ලොකුවට බය වෙන්න ඕනේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අනිත් ෆෝන් එක බලද්දි සාපේක්ෂව අඩුයි. හැබැයි මේක Apple ලගේ ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ ලෝකයේ හොඳම ඩිස්ප්ලේ හදන Samsung කම්පැනියෙන් ගන්න ඩිස්ප්ලේස්. එතකොට ඒ ඩිස්ප්ලේ එක ගොඩක් වෙලාවට මාර quality ඔය බජට් රේන්ජ් එකේ තියෙන අනිත් ෆෝන් එක බලද්දි screen to body ratio එක 186ක් වගේ. එතකොට තේරෙනවනේ පට්ටම විදියට edges එහෙම චුට්ටක් ලොකුයි ඈ. ඒක කෙලිම කියන්න එපා edges එහෙම චුට්ටක් ලොකුයි. 460යි ppi density එකක් pixel per inches density එකක් තියෙනවා. එතකොට සාමාන්‍ය ෆෝන් එක ඒ කියන්නේ Android ලගේ තියෙන mid range ෆෝන් එක බලද්දී සාපේක්ෂව චුට්ටක් අඩුයි ගොඩාක් තියෙන features. හැබැයි මේක ලෝකේ හොඳම display හදන Samsung සමාගම වෙන display එකක් හින්දා අර display වලට වඩා color accuracy එක මේක ඇත්තටම officially GSM Arena site එකේවත් නැත්නම් Apple ලගේ website එකේවත් හරියට මට හොයාගන්න බැරි වුණ කරුණක්. හැබැයි මෙයාලගේ විස්තරේ හැටියට නම් 120යි refresh rate එකක් දෙන හොඳ display එකක් දීලා තියෙනවා. ඉතින් අර කිව්ව features color accuracy ඔය හැමදේමත් එක්ක 120 refresh rate එකක් කියන මාරම වටිනවා. ඉතින් මේක කියලා ඔයාලා මේක gaming වලට එහෙම පාවිච්චි කරන්න හිතන්නවද? කමන්න හිතන්න. හොඳ ෆෝන් එක. Apple A19 3 nanometer හොඳම chipset එක මේකටත් පාවිච්චි කරලා තියෙනවා. ඔය ඔක්කොමත් එක්කම ඉතින් හොඳ performance එකක් 120 refresh rate එකක් හොඳ touch sampling rate එකක් හොඳ color accuracy එකක්. ඉතින් ගේම කෙනෙක්ට ඇත්තටම කිව්වා වගේ යන්න බැරි ෆෝන් එකක් නෙමෙයි ගේම කෙනෙක්ට use කරන්න පුළුවන් ෆෝන් එකක්. පොඩ්ඩක් එකම අවුල display size එක පොඩි. හැබැයි පුතේ මේක A19 chip එක දුන්නාට A19 ලගෙත් ඕකේ ඔයාලා දන්නවද ওই chip එකේ manufacture කරද්දී සමහර course අඩු වෙනවා සමහර course හරියට වැඩ නැති වෙනවා වගේ efficiency errors වෙන course මේ chips තියෙනනේ අන්න ඔය chips තමයි ගොඩක් වෙලාවට iPhone එක කියන්නේ 17 Pro Max එකට පාවිච්චි කරන්නේ හොඳම chip එක. ඒකේ තියෙන GPU course performance course ගාන වැඩි සහ efficiency එක වැඩි. හැබැයි iPhone 17 එකට පාවිච්චි කරන්නේ අර A19 chip එකම වෙනවා. ඒ කියන්නේ එකම chip එක A19 වෙන එකම chip එක but ඒ chip එකේ තියෙන GPU course performance course ගන්න අඩුයි. එමෙතන ඒ වගේ තියෙන efficiency එක අඩුයි. ආන් ඔය කියන error එකක් තියෙනවා. ඒතකොට මේ A19 chip එක මේකට පාවිච්චි කරාට මේකේ අර කියන දේ තියෙනවා. ඒ කියන්නේ අර 17 Pro Max එකේ performance මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඒ හා සමාන ඊට වඩා චුට්ටක් අඩු features, ඒ අඩු performance එකක් තමයි මේකෙදි ලබා දෙන්නේ. iOS 26.3
එක තමයි මේ කියන්නේ. ඒතකොට ඉස්සරහට තව අප්ඩේට් එනවා. Apple ලා කොහොමත් එයාලගේ ෆෝන් එකට ගැලපෙනම අප්ඩේට් ටික විතරයි දෙන්නේ. නොගැලපෙන අප්ඩේට් කවදාවත් ඔයාට මේ Apple ලා කිසි වෙලාවක ඔයගේ ෆෝන් එකට දෙන්නේ නැහැ. ඉතින් Apple ෆෝන් එකක් ගන්නවා කියන ඔය වගේම ඔය ෆෝන් එක ගන්නවා කියන ඇත්තටම අර iPhone X එකක් 13 එකක් 14 ඔය වගේ ෆෝන් අරගෙන විඳවනකට බ්‍රෑන්ඩ් නිව් අරගෙන මේක අවුරුදු 5ක් 6ක් කිසිම කතන්නක හොඳට අද ගන්න පුළුවන් හොඳ අප්ඩේට් ටිකුත් එක්ක performance අඩු විල්ලන්න නැතුව Apple ලාගේ ඇත්තම අප්ඩේට් ගැන මාර්ම විදිහට සතුටු වෙන්නේ මම. Apple ලා දෙන අප්ඩේට් එකෙන් ෆෝන් එක performance අඩු කරන්නේ නැහැ. එයාලා performance හොඳටම ගයන යූසර් ගත්ත දවසේ ඉඳන් තියෙන performance ඒ විදිහටම තියෙන එහෙම ගැලපෙන අප්ඩේට් දෙනවා. ඔය ලොකු තවත් බ්‍රෑන්ඩ්ස් තියෙනවනේ. ඒ බ්‍රෑන්ඩ් සමහරකට දෙන අප්ඩේට් මචං ෆෝන් එක එපා කරනවා. ෆෝන් එක ස්ලෝ කරනවා. යූසර්ට අවුරුද්දක් දෙකක් යද්දි දැන් මේක ඇති අලුත් එකට යමු කියන අයිඩියා එක දෙන්න තමයි මේ අප්ඩේට් එක. මේක ෆෝන් එක ස්ලෝ කරනවා. අන් එහෙම නැතුව Apple ලා මාර ජෙනුයින් විදිහට ගැලපෙන අප්ඩේට් ටික විතරක් දීගෙන යනවා. Apple ලාගේ RAM එක ගැන කතා කරන්නේ නැහැනේ. ගොඩක් 8GB RAM එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට 8GB RAM වුණාට performance ගැන බය වෙන්න හොඳ නැහැ. කිසිසේත්ම නැහැ මචං. මේ කතා කරන්නේ වැදගත්ම දේ. ඒ තමයි කැමරාව. 48 megapixel main කැමරා එකක් දීලා දෙන එක කැමරාවයි. හැබැයි පුතෝ ඒ කැමරාව super quality. හරිද? OIS තියෙනවා එක ලෙන්ස් එක උනාට ඒකට OIS දීලා තියෙනවා. aperture එක f1.6 තරම් හොඳම aperture එකක්. 48 megapixel. එමෙතන Apple ලාගේ colors ගැන කතා කරන්න දෙයක් නැහැ කැමරාවෙන් ගන්න colors එහෙම පාටම accurate සහ superior. ඉතින් මාරම හොඳ ෆෝන් එකක්. ඒකයි මම අතට මේ ෆෝන් එක ගැන කතා කරන්නේ. ගෙවන ගානට හොඳ සාධාරණ ෆෝන් එකක්. මගේ channel එකේ ගොඩක් වෙලාට ඔය අසාධාරණ ෆෝන් ගැන කතා කරන්නේ නැහැ. යූසර් කෙනෙක්ට ගැලපෙන හොඳම ෆෝන් එකක් ගැන තමයි ඉතින් කියන්නේ. කිව්වා වගේ මේක අතට ගෙවන ගානට හොඳ ෆෝන් එකක් තමයි ඔයාලට මේ review එක ගෙනාවේ මචං. dual LED පහසුකම දීලා තියෙන. ඒතකොට ඒකේ ෆ්ලෑෂ් එකෙන් අර සුදු පාට වෙලා නිකන් මලානික සුදක් නෙමෙයි හරි accurate සුදු පාටක් accurate ෆ්ලෑෂර් එක. කියන්නේ ෆ්ලෑෂර් එකෙන් ලැබෙන colors එකෙන් ෆ්ලෑෂර් එක ගහලා ගද්දිම ඔයාලා දැකලා ඇති ගොඩක් ෆෝන් වල රැට ෆ්ලෑෂර් එක ගහලා ගන්න ෆොටෝස් මූණවල් හැම එහෙම ඕනාට වඩා සුදු මැලි වෙලා සමහර තැන් අර දිලිසිලා වැඩි. හැබැයි මේක dual tone LED ෆ්ලෑෂර් එක දුන්නාම ඒකේ ෆ්ලෑෂස් colors දෙක දෙකක්. ඒ දෙක එකට වෙලා සාමාන්‍ය ඇත්තම sunlight එකේදී ලැබෙන ෆ්ලෑෂ් ඒ කියන්නේ ආලෝකයේ වගේ කලර් එකක් තමයි දෙන්නේ. ආන් ඒකෙන්ද ගොඩක් වෙලාවට ඒ කටිනවා අර රෑට එහෙම ෆොටෝ එකක් ගහද්දි ෆ්ලෑෂර් එක දාද්දි ඒකයි Apple ලගේ ඔය ගොඩක් වෙලාවට colors accuracy එක වැඩි. ඉතින් මං කියවනේ 4K 60 fps දීලා දෙනවා. 4K 25 30 ඔහොම කියලා 60 fps එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. 1080 පික්සලුත් එහෙම තමයි. එතකොට වීඩියෝග්‍රැෆි කරන කෙනෙක්ට යන්න පුළුවන් හොඳම ෆෝන් එකක් විදිහට කියන්න පුළුවන්. මොකද Apple ලාගේ තියෙන වීඩියෝ quality එක, ඒගොල්ලෝගේ තියෙන colors, OIS feature එක 48 megapixel f1.6 වගේ aperture එකක් ඔය කියන හැමදේමත් එක්ක වීඩියෝග්‍රැෆි වලට content creation වලට ෆෝන් එකක් හොයනවා නම් brand new යන්න පුළුවන් කාලයක් පාවිච්චියට performance slow වෙන්නේ නැති හොඳ device එකක් තමයි Apple 17e නැත්නම් 17e කියන්නේ. කැමරාව ගැන කතා කරන්න ඕනේ. 12 megapixel main කැමරා එකක් තියෙන්නේ. ඒක f1.9 aperture එකක් තමයි ලැබෙන්නේ. මේකේ 3D depth sensor එකක් අරගෙන මේකක් voice set එකක් තියෙනවා මෙයාලගේ notch එක ඇතුලේ. ඔය ඔක්කොටම වඩා මේකෙත් 4K 60 fps රෙකෝඩ් කරන්න පුළුවන් මේ selfie කැමරාවෙත්. ඉතින් ඇත්තටම වාව් නැද්ද? ඔය price එකට ඒක වටින්නේ නැද්ද? මාරම වටනවා. ඕකයි ඉතින් මම මේක රිවිව් එක ගෙනාවේ ඔය හැමෝටම බලන්න. ස්ටීරියෝ ස්පීකර් උත් දීලා දෙනවා. මේක එකම ඩවුන්ග්‍රේඩ් විදිහට මම දාගන්නේ ඇලුමිනියම් ෆ්‍රේම් එක චුට්ටක් ඩියුරබිලිටි අඩුයි. හැබැයි 2018 2017 කාලේ එහෙමනම් ඩියුරබිලිටි හොඳම ෆ්‍රේම් විදිහට තිබේ ඇලුමිනියම් ෆ්‍රේම්. ඉතින් ඒකත් එක්ක බදි මාරම හොඳයි. අවුලක් නැහැ ෂේප් ගෙවන ගානට. ඩවුන්ග්‍රේඩ් එකක් විදිහට දකිනවා මිලි ඇම්පියර් 4005 බැටරි එකක් තමයි එන්නේ. මිලි ඇම්පියර් 4005 කියන්නේ සාමාන්‍යයෙන් දවස් ඇද ගන්න චුට්ටක් අමාරුයි heavy user කෙනෙක්ට. power bank එකක් තියෙනවා නම් කිසිම අවුලක් නැහැ. හැබැයි Apple ලා මෙයාලගේ performance හැමදේම optimize කරලා තියෙන. A19 chip එකත් එක්ක power efficiency එකත් මාරම හොඳයි. එතකොට සාමාන්‍යයෙන් දවසක් පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි heavy user කෙනෙක්ට මම හිතන විදිහට සහ මගේ opinion එකත් එක්ක මේක චුට්ටක් දවස අදින්න අමාරු device එකක් වීමේ සම්භාවිතය වැඩි. එතකොට මේක ඇත්තටම කාටද ගැලපෙන්නේ? content creation වලට ෆෝන් එකක් හොයන කෙනෙක්ට. Apple ලාගේ අර 13 14 වගේ පරණ ලඩි use කරපු device ගන්නව වෙනුවට මේ වගේ එකකට ගියොත් ඔයාට කාලයක් හොඳට කිසිම ලෙඩක් දුකක් නැතුව හැද ගන්න පුළුවන් device එකක් හොයාගන්න පුළුවන්. එමදිවට හොඳම අලුත්ම chipset එක, හොඳම OS update ටික, performance අඩු වෙන්නේ නැහැ. ඔය කියන දේවල් එක්ක සහ අර Apple ලාගේ ecosystem එකට ආස කෙනෙක්ට යන්න තියෙන හොඳම device එකක්. විශේෂයෙන්ම අර content creation වලටත් යන්න පුළුවන් හොඳ device එකක්. gaming වලටත් අවුල නැහැ shape device එකක්. ඉතින් ඔයාලගේ opinion අදහස් පල්ලෙහායි comment එකක් දාන්න.
ඉතින් මේක Apple වලට කඩේ යamak නෙමෙයි මචං. මම දැක්ක සාධාරණ හොඳ ඩිවයිස් එකක් හින්දා තමයි මම මේක රිවිව් එක ගෙනාවේ. ඉතින් ඔයාලත් බලලා ඔයාලගේ අදහසත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ජය වේවා. subscribe කරන්න